සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අදත් මම ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ මම රෑ කරපු vlog එක. අපි මේ රෑම යන්න හදන්නේ කතරගම. මේ බස් එකත් විශේෂ බස් එකක්. අපි ඒක ගැන පස්සේ කතා කරමුකෝ. යද කොළඹෙන් පිටත් වුණේ රාත්‍රී 11:35ට. දැන් අපි මේ කොළඹ කොටියෝ දුම්රිය ස්ථානය ගාවින් යන්නේ. අපේ බස් එකත් මේ වෙලාවේ ෆුල් ලෝඩ් වෙලා තියෙන්නේ. ගොඩක්ම මේ හරියේ ඉන්නේ පානදුරට මෙහා යන කට්ටිය. අපේ බස් එකට නම් කොළඹ ඉඳන්ම ගත්තේ කළුතරින් එහා කට්ටිය විතරයි. කොළඹ ලස්සන බලනවා නම් රැයට තමයි එන්න ඕනේ. පේනවනේ මට පිටේ තියෙන බිල්ඩින් වල ලයිට් දාලා පේන ලස්සන. මේ වීඩියෝ එක නම් මං හිතුව තරම් ලස්සනට මට කරන්න බැරි වුණා. මේ වීඩියෝ එකේ මම ඔයාලට ගොඩක්ම පෙන්වන්න උත්සාහ කරේ මාතර තංගල්ලෙන් එහාට යන අපේ ගමන. දැන් වේලාව රාත්‍රී 12:53යි. අපි දැන් ඉන්නේ කළුතර. මාතර තංගල්ලෙන් එහාට මම ඔයාලට වීඩියෝ එක අරගෙන එන්න හිටියට ඒ පැත්තට අද මම මේ වීඩියෝ එක කරපු දවසේ හොඳටම වැස්ස. මං තංගල්ලට යන ෆුල් වීඩියෝ එකක් කරලා තියෙනවා ප්‍රියන්ත මෝටර්ස් කතරගම කොළඹ බස් එකේ. බලපු නැති කට්ටිය ඒ වීඩියෝ එකත් බලන්නකෝ. මං තංගල්ලට යනකල් වීඩියෝ එකක් ඒ බස් එකේ කරලා තියෙන නිසා තමයි මේ වීඩියෝ එක ඔයාලට කතරගමට යනකල් තංගල්ලි ඉඳන් පෙන්වන්න හැදුවේ. අපි දැන් විනාඩි 10ක පමණ තේ විරාමයකට අපේ ගමන නැවැත්තුවා. ඔය යන්නේ මංජු පුතා සුපර් ලයින් මාතර කොළඹ බස් එක. මේක නම් මට කොළඹින් අද්දපු වෙලාව හරියට මතක නෑ. කොහොම හරි අපිට වඩා විනාඩි 10ක් 15කට කලින් තමයි ඇද්දුවේ. දැන් වෙලාව අලුයම 2:20යි. අපි දැන් මේ ගාල්ල බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නේ. දවල් කාලේ නම් බස් ඉතින් බස් ස්ටෑන්ඩ් එකට දාන්නේ නෑ. රැට ඉතින් බස් නැති නිසා මේවා දානවා. ගාල්ල ටවුන් එකේ දවල් කාලේට මිනිස්සු කොච්චර ඉන්නවද කියලා ඔයාලා දන්නවනේ. මාර ට්‍රැෆික් එකකුත් තියෙනවා. ඔයා අපිට ඉස්සරහෙන් යනවා පේන්නේ අපි අර තේ විරාමෙදි දැක්ක මාතර කොළඹ බස් එක. අපි නම් කොළඹින් ගමන ආරම්භ කරේ රාත්‍රී 11:35ටනේ. අපි නම් අපේ කතරගම ගමන කොළඹින් ගමන් ආරම්භ කළේ රාත්‍රී 11:35ටනේ. අපේ බස් එකට කලින් කතරගම ඉන්න පිටත් උනේ සීගිරි එක්ස්ප්‍රස් එකේ බස් එකක්. මට ඒකේ නම්බරේ නම් හරියට මතක නෑ. ඒක කොළඹින් ගමන් ආරම්භ කරේ 9:40ට හරි 9:50ට හරි. ඉතින් අපේ මේ බස් එකට කලින් බස් එකක් ළඟ නැති නිසා අපි ටිකක් වේගෙන් මේ ගමන ගියා. මම ඔයාලට මුලදීම කිව්වනේ මේ බස් එක ටිකක් විශේෂයි කියලා. ඒ අය කියලා ඔයාලා දන්නවද? මේ බස් එක තමයි මාර්ගාංක 32 ඔස්සේ සාමාන්‍ය ගාස්තු යටතේ කතරගම කොළඹ යන එකම ප්‍රයිවට් බස් එක. අපි දැන් ඉන්නේ වැලිගම. වේලාව අලුයම 2:51යි.
දැන් වෙලාව අලුයම 3:15යි. අපි මේ ඉන්නේ මාතර. මාතරට හොඳ හයියෙන් වැහැලා තියෙනවා. ඒත් අපි එන වෙලාව වෙනම් වැස්ස පායලා තිබ්බේ. අපි මේ ඉන්නේ තික්වැන්දේ. වෙලාව අලුයම 3:42යි. මම මේ වීඩියෝ කරන වෙලාවෙත් තාවට මේ හරියට නම් වැහි පොදයක් තිබ්බා. මගේ මේ කතරගම බ්ලොග් එක විනාඩි 12කට සීමා වෙන්න ඕනේ මේ වැස්ස නිසා. වැස්ස නිසා මට ඔයාලට වටපිටාවේ ලස්සන වීඩියෝ ෂොට් ටිකක් ගේන්න බැරි වුණා. වීඩියෝ එකක් කරන්න ආපු නිසා මම ඉතින් ඔයාලට කතරගමට යනකල් තියෙන නගර ටික හරි පෙන්වන්න ඉතින් හිතුවා. දැන් වෙලාව පාන්දර 4යි. අපි මේ ඉන්නේ තංගල්ලේ. පේනවනේ තංගල්ලට තියෙන වැස්ස. කොහොම හරි ඔයාලට නගර ටික හරි පෙන්වන්න ඕන නිසා මේ vlog එක මම වැස්සේ හරි ඉතින් කරා. දැන් වෙලාව පාන්දර 4:16යි. අපි මේ ඉන්නේ රන්නේ. මම මේ vlog එක කරපු දවසේ නම් කතරගමට වෙනකල් තද වැස්ස. මං ඔයාලට මුලදිම කිව්වනේ මේ බස් එක සාමාන්‍ය ගාස්තු බස් රථයක් කියලා. මේ බස් එකේ කතරගමනම ටිකට් එක 900 ගාණක්. සෙමි ලක්ෂරි එක නම් 1300 ගාණක් කොහෙද මට මතක විදිහට. අපි මේ ඉන්නේ අම්බලන්තොට. දැන් වෙලාව පාන්දර 4:36යි. මේ වීඩියෝ එක පුරාවටම තියෙන්නේ කතරගමටම යනකල් හම්බෙච්ච නගර ටික විතරයි. මීට වඩා පැහැදිලි තවල් කරපු වීඩියෝ එකක් මම ඉදිරියේදී ඔයාලට අරගෙන එන්නම්කෝ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඔයාලමගේ සමරසිංහ ජෙට් ලයින් එකේ කරපු වීඩියෝ එකට ගොඩක් කැමති වෙලා තිබ්බා. මේ වෙලාවේ 20000කට අධික පිරිසක් මගේ වීඩියෝ එකත් බලලා තිබ්බා. ඉතින් මේ වීඩියෝ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම තවත් ගමන් මාර්ග ගොඩක ඔයාලා වීඩියෝ ඉල්ලලා තිබ්බා. ඒ වීඩියෝත් මම ඔයාලට ඉදිරියේදී අරන් එන්නම්කෝ. තිබ්බ ආයාපත් කාලගුණයත් එක්ක මම බස් එකේ ඉස්සරහට අවිලත් වැඩි වීඩියෝ කරන්න ගියේ නැහැ. කොළඹින් ලස්සනට වීඩියෝ එක කරන්න හිතාගෙන ආවට මකට ආවට පස්සේ වැස්ස නිසා වීඩියෝ එක කරන්න එච්චර ආසාවක් තිබෙත් නැහැ. ඒත් අපිට වීඩියෝ කරන්න ගියාම මේ වගේ ප්‍රශ්නත් එනවා කියලා ඔයාලට පෙන්වන්න හිතුණා. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම මේ වීඩියෝ එකේ තියෙන්නේ කතරගමට යනකල් හම්බෙන නගර ටික විතරයි. වෙලාවේ බස් එකේ ඇතුලේ තත්ත්වය මේ වගේ තියෙන්නේ. මේ වීඩියෝ කරන්න මට මේ ඩ්‍රයිවර් මහත්මයයි කොන්දස්තර මහත්මයයි ලොකු සපෝට් එකක් දුන්නා. මම මේ වෙලාවේ ආදරෙන් මේ දෙන්නවත් මතක් කරනවා. දැන් වෙලාව උදෑසන 5යි. අපි මේ ඉන්නේ හම්බන්තොට. පේනවනේ මේ හරියට ඉතින් තදනම වැස්ස. වැස්ස කියලා බෑනේ. ඔයාලට වීඩියෝ එක අරගෙන එන්න එපා. ඒ නිසා ඉතින් ෆෝන් එකත් එමන්න උනා. අපි දැන් ඉන්නේ තිස්ස මහරාමයේ. දැන් වේලාව උදෑසන 5:35යි. මං හිතනවා මගේ වීඩියෝස් බලන යාළුවන්ට මගේ මේ කතරගම ගමන වෙනස්ම විදිහේ vlog එකක් වෙයි කියලා.
මගේ මේ කතරගම ගමනත් ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. කතරගමට ළඟා වෙලා තියෙන්නේ. දැන් වෙලාව 6ටත් ළඟයි. ඒ වුණාට පේනවනේ කළුවර. වැස්ස නිසා වටපිට ඔක්කොම අඳුර වෙලා තියෙන්නේ. හරියටම උදෑසන 6 වෙද්දී අපි කතරගමට ආවා. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. මගේ වීඩියෝ බලන යාළුවෝ හැමෝම මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ලබන සතියේත් හමු වෙමු.